ආදරණීය දරුවන් අපි දැන් බලමු ප්‍රශ්න අංක 26. අද අපි බලන්නේ SQL වල තියෙන වැදගත් ප්‍රශ්නයක්. ප්‍රශ්නේ මෙහෙමයි. ALDB කියන දත්ත සමුදායක ඩිලීට් කරන්න භාවිතා කළ යුතු නිවැරදි SQL ප්‍රකාශය කුමක්ද? අපිට විකල්ප කිහිපයක් දීලා තියෙනවා. මුලින්ම SQL වල දත්ත සමුදාය එකක් සම්පූර්ණයෙන්ම මකා දමන්න භාවිතා කරන විධානය මොකක්ද කියලා මතක තියාගන්න ඕන. ඒක තමයි දත්ත සමුදාය විධානය අතහරින්න එක. අතහරින්න කියන්නේ සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියන අදහස. දැන් අපි විකල්ප එකින් එක බලමු. විකල්ප 1. මකන්න ALDB. මේක වැරදි. ඒක හේතුව මකන්න කියන විධානය භාවිතා කරන්නේ වගු එකක් ඇතුලේ වාර්තා මකා දැමීම කරන්න. දත්ත සමුදාය එකක් මකන්න කරන්න ඩිලීට් විධානය භාවිතා කරන්නේ නැහැ. විකල්ප 1. දත්ත සමුදාය මකන්න ALDB. මේකත් වැරදි. SQL වාක්‍ය ඛණ්ඩයකේ දත්ත සමුදාය මකන්න කියන විධානයක් නැහැ. විකල්ප 1. පහත වෙටීම ALDB. මේකත් වැරදි. පහත වැටීම කියන විධානයට පස්සේ වස්තු වර්ගය කියන්න ඕන. දත්ත සමුදාය එකක් නම් දත්ත සමුදාය කියන මූලපදය අනිවාර්යයි. විකල්ප 1. දත්ත සමුදාය අතහැර දමන්න ALDB. මේක තමයි නිවැරදි උත්තරේ. මේ විධානය භාවිතා කළාම ALDB කියන දත්ත සමුදායක සම්පූර්ණයෙන්ම පද්ධතියකින් ඉවත් වෙනවා. ඒ කියන්නේ දත්ත සමුදායක ඇතුලේ තියෙන හැකියාවන්, දත්ත, ව්‍යුහයන් සියල්ලම ස්ථිරවම මකන්න වෙනවා. විකල්ප 1. දත්ත සමුදාය ඉවත් කරන්න ALDB. මේකත් වැරදි. SQL වල දත්ත සමුදාය ඉවත් කරන්න කියන විධාන එකක් භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා දත්ත සමුදාය එකක් මකන්න කරන්න නිවැරදි SQL විධානය තමයි දත්ත සමුදාය අතහරින්න ALDB. මෙවැනි ප්‍රශ්නවලදී මකන්න වගු දත්ත, අතහරින්න දත්ත සමුදාය හෝ වගු ව්‍යුහය කියන වෙනස හොඳට මතක තියාගන්න.